අපි දැන් බලමු දානයක් දෙන විට කුසල් සිත් පරම්පරා පහළ වන ආකාරය. දානයක් දෙන විට දානෙ දෙන අවස්ථාවේදී පහළ වන සිත් පරම්පරා මුංචන චේතනා ලෙසත් දානය දීමට පෙර දානය වෙනුවෙන් පහළ වූ සිත් පරම්පරා පූර්ව චේතනා ලෙසත් දානය දුන් පසු හටගන්නා සිත් පරම්පරා අපචේතනා ලෙසත් හඳුන්වයි. මේ තමයි කාල තුන. දානය දෙන අවස්ථාව, දානය දීමට පෙර අවස්ථාව, දානය දීමට පසු අවස්ථාව. මේ කාල තුනේදීම සිත පහදවාගෙන දානය දුන්නොත් ඒ දානය තුන් සිත පහදවා දුන් දානයක් ලෙස හඳුන්වයි. දානයක් දෙන විට කුසල් සිත් පරම්පරා කෝටි ගාණක් පහළ වේ. පැහැදිලි කිරීම පහසුව තකා අපි කුසල් සිත් 1000ක් හටගත්තා කියලා උපකල්පනය කර බලමු. අපි බලමු මේ කුසලයෙන් ප්‍රතිසන්දියක් ලබන්නේ කෙසේද කියා. මේ සිත් 1000 තුලින් එක් සිත් පරම්පරාවක් ගෙන බලමු. කර්මය පළවෙනි ජවනය, දෙවෙනි ජවනය, තුන්වෙනි ජවනය, හතරවෙනි ජවනය, පස්වෙනි ජවනය, හයවෙනි ජවනය, හත්වෙනි ජවනය. එකෙන් හත න්‍යායයට අනුව විපාක සිතක් ආවිත ඒ විපාක සිතම හත් පාරක් ඩුප්ලිකේට් කිරීම තමයි කර්මය සකස් වෙනවා යනුවෙන් හඳුන්වන්නේ. එහි පළවෙනි ජවනය දිට්ඨ ධම්ම වේදනීය විපාකයේ ලෙසත්, හත්වන ජවනය උපපජ්ජ වේදනීය විපාකයේ ලෙසත්, 2, 3, 4, 5, 6 යන ජවන් පහ අපරාපරිය වේදනීය විපාකයේ ලෙසත් හඳුන්වයි. දිට්ඨ ධම්ම වේදනීය විපාකය වර්තමාන භවයේ විපාක වාරයේ ලබා දේ. උපපජ්ජ වේදනීය විපාකය චුතියෙන් පසු දෙවන භවයේදී විපාක වාරයේ පැමිණේ. අපරාපරිය වේදනීය කර්මය නිවන් දකින්න ජාති දක්වා විපාක වාරය පැමිණේ. මරණාසන්න මොහොතේදී
චුතියට පෙර ජවනවලට ඉහත ජවන් වලින් එකක් අරමුණු වුවහොත් මේ ජවන් 7න් ඕනම ජවන් සිතකට ප්‍රතිසන්දියක් ලබා දිය හැක. මෙහි පළවන ජවනය දිට්ඨ ධම්මවේදනීය විපාකය. මරණාසන්න චිත්ත වීතියේ ජවන් 5ට අරමුණු වී ප්‍රතිසන්දියක් නොදුනහොත් එම කර්මය අහෝසි කර්ම වේ. මෙහි පළවන ජවනය ඒ කියන්නේ දිට්ඨ ධම්මවේදනීය විපාකය මරණසන්න චිත්ත වීතියේ ජවන් 5ට අරමුණු වී ප්‍රතිසන්දියක් ලබා දුනහොත් ඉතුරු ජවන් 6ම ප්‍රවෘත්ති විපාක වේ. නැවත එම ජවන් 6 ඉදිරිපත් වී ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ නැත. පළවන ජවනයෙන් ප්‍රතිසන්දියක් ලබා නොදුනහොත් දෙවන, තුන්වන, හතරවන, පස්වන, හයවන, හත්වන ජවන් ඉදිරිපත් වී ප්‍රතිසන්දියක් ලබා දීමට හැක. එවිට ඉතිරි ජවන් ප්‍රවෘත්ති විපාක බවට පත්වේ. දෙවන භවය පසුවනවත් සමගම හත්වැනි ජවනය අහෝසි කර්ම වේ. එවිට ඉතුරු ජවන් 5 නිවන් දකින ජාති දක්වා ප්‍රතිසන්දියක් ලබා දී නැත්නම් ඉදිරිපත් වී ප්‍රතිසන්දියක් ලබා දෙන අතර ඉතිරි ජවන් ප්‍රවෘත්ති විපාක වේ. කුසලයක් ඕමක වෙනවා යනු මේ දානයේදී පහළ වන සිත් පරම්පරාවල් අතරතුර ද්වේෂ සහගත හෝ ලෝභ සහගත සිත් පරම්පරාවල් පහළ වුවහොත් එම දාන කුසලය ඕමක වුණා යයි පවසයි. එවිට එය තුන් සිත පහදවා දුන් දාන කුසලයක් බවට පත් නොවේ. එම නිසා යම් කුසලයක් කරන විටදී ලෝභ සිත් හෝ ද්වේෂ සිත් පහළ වීමට ඉඩ නොතබා ගත යුතුය. ඕමක වුවහොත් කුසල කර්මයක් වුණා. ඒ කුසල කර්මය සුගති අහේතුක. ඒ කියන්නේ අන්ධ, ගොළු, බිහිරි, කෙලතොළු, මන්ද බුද්ධික ප්‍රතිසන්දියක්.